on welcome to my back channel on ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වෙනම ගේම් ප්ලේ එකක් මේක පොඩ්ඩක් පිස්සු හැදෙන කේන්ති යන ගේම් එකක් මේකේ නම ලෙවල් ඩෙවිල් මේක MB කීයක් 12ක්ද වෙනවා ඔයගොල්ලන්ට පුළුවන් මේක ප්ලේ ස්ටෝර් එකෙන් අරගෙන මේක කරන්න දැන් මේකේ තියෙන්නේ මේක පොඩි ගේම් එකක් අන්නර දොර ගාවට යන්න තියෙන්නේ හරිද අපි බලමු මේක කොච්චර මම දැකලා තියෙන මේක අමාරුයි කියන හොඳ වෙලාවට උඩ පැන ගියේ. අයියෝ මොකක්ද ඊ කරේ? පෝ 99.9 හොඳේ මේකේ මොකද්ද? මේකේ මොකද? ඒකේ නෝ හරිද? පෝ තමයි අමාරුයි කියන්නේ මේක තව ඉස්සරහට පොට්ට සිරි බය කරනවනේ අප්පා කනවා එන්න එපා එන්න එතෙන්ට ඉස්සරහත් ලක් වෙනව නේද යාළුවනේ හරි දැන් හරි උඩ පැන්න හරි මේ දෙවෙනි එකද හරි මං තුන් පාරක් මරුණා නේද මෙතන පෙන්වන්නේ මං හිතන්නේ ඒ ගානද කොහෙද දැන් බලමු මේ පාර කීයක් මරනද කියලා ගණන් කරගමුද මේ පාර ගමු මෙතන කටු වගේක් තියෙනවා ඒ කටු ටික ඒ මේක ආවේ නැහැ මේක ආවේ ඉස්සරහට හරි මේක මොකද හරි මේක පිටි මේ මැද තියෙන එක පිටිපස්සට එන්නේ අනිත් එක ඉස්සරහට යන්නේ හරි දැන් හරි මේකේ මට ටිකක් සැකේකුත් තියෙනවා සැකේ බලමු හරියයිද කියලා හරි මං හිතුවා ඒ කියන්නේ පනින්න ඕන මේ පැත්තට හරිද ඒකේ තව එකක් එන මෙතන ඉඳලා මං හිතුවේ එක දිගට එయ్యේ කියලා යාළුවේ මේකේ මොකද එන්නේ කොවෙලක් හරි එක පඩියකින් කටු වෙනවා හරිද මොකද ඉස්සද දැක්ක නේද පිටිපස්සෙන් මේක මට මේ පැත්තට යන්න බැරිද ඒ පැත්තට යන්න බෑ අප්පු දැන් කවුරුත් නැහැනේ පිටිපස්සෙන් එන්නේ නැහැනේ එහෙම නැනේ අප්පු කීප විදිහට මේ වුණා නම් පරන්න ඕනේ නැහැනේ දැක්ක නේද මේ ගේම් එක නම නේවන්ද යන්නේ දැක්ක නේද කැත වැඩක් කරා කමන්නේ අපි ආපු පාරක් ගම් දැන් දන්නව ඊසි බ්‍රෝ ඊසි මේම ඊසි මට මොකද්ද මේක යාළුවනේ මේකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ යන්න දෙන්නෙම නෑ මේක කේන්ති ගන්න ඉවසීලා කේන්ති ගන්න නෑ මං කේන්ති ගන්න ගෙදර මිනිස්සුත් හැරෙවි මං කේන්ති ගත්තොත් එන්න අන්න ඒක නම් කෙලින් ගැහුවා තව පොඩ්ඩෙන් වැටෙනවා මොකක්ද උනේ මං එල්ලිලානේ අරක ගියේ මේක නම් කනා ෂොට්මයි වදින්නේ යාළුවනේ දැන් මොකද්ද මෙතනින් නවතිලා නේද යාළුවනේ හරි දැන් දන්න ඒක උඩට එනකන් ඉන්න ඕන හරි මං හිතුවා ඒක එක දිගට එනවා කියලා අපි පයින්නවා දන කියලා එතකොට 1 2 3 4 මේක ප්ලේ කරමු නෙමෙයි මේ කොයින්ද
කොයින් එන දිනේ අන්තිම කොයින් එකට කලින් කොයින් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හුයි. හරි. මේකේ කොයින්ද කර අන්තිම දෙක මේ වෙනවා. එකක් ගත්තා. කොයින්ද කෑමද මන් දන්නේ. මොකද්ද වෙන්නේ? මං හිතන්නේ අර උඩ එක ගත්තට පස්සේ තමයි මේ වෙන්නේ. මේක කොහමද ගන්නේ? මොකක්ද ඒකේ කරන්න තියෙන්නේ? මෙතන නොපෙනෙන පාලමක් තියෙනවා. හරි යාළුවනේ. දැන් තේරෙනවා. මේකේ මොකක්ද තියෙන්නේ? ඉමීටයන් කටු වෙන්න පුළුවන් කොයිම මොහොතක හරි. මොකෝ ඉරුනේ? මට එක කොයින් එකක්වත් ගන්න බැරි වුණා. දුක තමයි. අපි දැන් ඒ කියන්නේ මේක මම පස්සට යන බටන් එකේ බුුට පස්සේ තමයි යාළුවනේ මං ඉස්සරහට ගියේ. දැක්ක නේද? ඒකත් එකපාරින් ගහන්න දෙන්නේ නැහැ. දැන් මේකෙත් එන්නේ. මේකෙත් එන දැන් මේකෙත් මේ ඉස්සරහට යන බටන් එකේ බුුට පස්සේ පස්සට යන්නේ. පස්සට යන බටන් එකේ බුුට පස්සේ ඉස්සරහට යන්නේ. දැන් දන්න. හරි. දැක්ක නේද? එකපාරින් ගහන්න දෙන්නේ නැහැ. මේකෙත් එන්නේ. මේකෙත් ඒක තමයි. මං ස්පේස් එක බොනකොට තමයි උඩ යන්නේ. හරි. දැන් එතෙන්ට එකක් ආවේ කොහෙන්ද? මේක මාර වැඩක් නේ අප්පේ. මේ කලබලේට මේකේ තරහ යනවා අප්පා. හරි. දැක්කනේ යාළුවනේ. ඉතින් ඔක මට වැඩ කාරයට බොරු බෑ කියන්නේ මේකේ මොකද්ද උඩත් කටු තියෙනවා. දැක්කනේද එකපාරින් ගහන්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් දැක්කනේ මම මෙතන උඩ පැනනට පස්සේ මට තේරෙන්නේ නැහැ අපෝ ඒක උඩට කේන්ති ගන්න කටු වෙන්නේ නේ. හරි. මේකේ මොකක්ද කරන්නේ? මේකත් තාපු පිටිපස්සට යන්න තියෙන්නේ. හරිද? මේකේ දැන් තියෙන්නේ යාළුවනේ වෙනම එකක්. හරිද? දැන් මේකේ පිටිපස්සට යන බටන් එකේ බුඩට පස්සේනේ ඉස්සරහට යන්නේ. එතකොට දැන් මේ කොටුවට පැන්නට පස්සේ ඒ යන පැත්ත වෙනස් වෙනවා. ඉස්සරහ බටන් එකේ බුත් ඉස්සරහටමයි යන්නේ. ස්ක්‍රීන් එක හෙල්ලුවාට පස්සේ දැන් යන්නේ තිබ්බ විදියටමයි. දැන් ආපු වෙනස් වුණා. දැක්ක නේද? ඒකත් අර මොකක්වත් මේකක් දාන්නේ නැහැ. අපි දැන් යම් මේකට. හරි. දැක්ක නේද යාළුවනේ වෙච්ච දේ? මම කොටුවට ගියා. හරිද? දැන් කොනේ කෑල්ල හැමුවට පස්සේ ඊට පස්සේ හැරෙන්නේ මැද කෑල්ලනේ. ඒ නිසා මම ගියා කොනේම කෑල්ලට. ඒ කෑල්ල තමයි හැලුනේ. මේක මාරවට ඒ කියන්නේ මැද ඉන්න ඕන. මැද. අන්න දැක්කනේ ඒකත් එකපාරින් ගහන්න දෙන්නේ නැහැ. හරි. මම මේ වගේ එකක් දැකලා තියෙනවා. හරිද? මෙහෙම යන්න තියන්නේ. ඒක ඊසි. ඒක එකපාරින් ගැහුවා. මට පියාඹන්න බෑනේ. මොකද? හයිරන් වෙනවා යාළුවනේ මේකට. උඩ එක දිගට එකට කොටු වෙනවා. මේක ඊට පස්සේ බලන්න වච්චර අමාරුවෙන් නැගලා මේ වච්චර ඊට පස්සේ ඒක වැට්ටුවා. මේක මාර ගේම්. හරිද? කේන්ති ගන්න මගේ පුසීම හොඳ යාළුවනේ. මට වැඩිය කේන්ති යන්න ඒක තියෙන ප්‍රශ්නේ. කේන්ති ගත්තා නම් ඉතින් ඉවරයි. කොහොමද මේක ගන්නේ?
මොකක්ද ඒ කරේ? කමන්නේ කමන්නේ කමක් නෑ කමක් නෑ. දැක්කනේද මේ පාර ගැව්වා හැමතිස්සෙම වරදින්නේ නෑ. කොටු ටික පස්සේ කොටු ටික විතරයි නැති වෙන්නේ. මං ඉන්න හතරවෙනි කොටුව නැති වෙන්නේ. ඊට පස්සේ අර කාපු වෙනවා. හරි. මේක දන්න. මේක ඊසි. එතන විඳලා ඒකට පස්සේ යන්න තියෙන්නේ. යන්න දැක්ක නේද? එකපාරින් ගන්න දෙන්නේ නැහැ මේවා. මේක ඊසිද? මට පොඩි සැකයක් තියෙනවා. බලමු කටුවේ කොයලා කරි. අන්න දැක්ක නේද? අන්තිම කොටුවට කලින් කොටුව විතරයි උඩට යන්නේ. අනේ අන්තිම කොටුව පල්ලෙහාට යනවා. ඒකත් එකපාරින් ගන්න දෙන්නේ නැහැ යාළුවේ දැක්කනේ. ඒකත් පල්ලෙහාට යන එක අපි නැග්ගොත් විතරයි පල්ලෙහාට ඒක ලං වුණත් හරි. හරි. ඒකත් ගහමු. ඒක වෙනම එකක්. මේක ෂුවර්. අනේ මන්ද මේකේ අන්තිම ඒවා එන ඩේන්ජරස්. මොකෝ කරන්නේ පයින්නද? අපි පණින් නැතුව යන්නේ. අපි කොට 3ක් පැනලානේ. යාළුවනේ මගේ ලක් එක හරිද? දැන් ඒකට මම පැනලා මට ආපු ගන්න බෑ. මේක මොකද මේකේ මේ කටු නැති වෙන්නේ? කටු නැති වෙන්නේ යටින් අර ජම්පර් එකක් එනවා. මේකෙත් එනවද? කැත වැඩ කරන්න එපා. අයියෝ යාළුවනේ. දැක්ක නේද? ඒකේ විතරක් කටු නැති වෙනවා. මේක එනවද? මේකේ ඒ විනේ. නෑ මේකෙත් එන්නේ නෑ. පැනලා බලමු. හරි. මෙතන යට එකක් ඇවිල්ලා මේකට පයින්න ඕන. හරි. දැන් දන්න. දැන් ඊසි මේක. අතට තව කට්ටක් එකතු වුණා. දැක්ක නේද? මේක මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? කැතඩ ගන්න එපා. මේක මොකද කරති? දැන් දන්න මේක ඊසි මේක ඊසි. මේ පයින්නද? ඩිකා පැනුවා. මුකුත් ගන්න එපා. මෙතන තමයි. එකපාරක් අවුට් වුණාට පස්සේ යනුවනේ පොඩ්ඩක් මූලේ කුරුවල් වෙනවා මේකේ ප්‍රශ්නයක් නැහැ. දැක්ක නේද? මේක මොකද්ද? හොඳ වෙලාවට ඉස්සර බටන් එක වහගෙන හිටියේ. හරි. 1 2 3 4 5 6 7 8යි. අපි 8ක් ගැහුවා. ඊටු ටික මෙතනක් තියෙනවා තව මිෂන් ටිකක්. නිල් පාටයකුත් තියෙනවා. තව මෙතනත් එකක් තියෙනවා. මෙතන තියෙන නිකන් අර කුණුලේ පාට වගේ නිකන් අර අමුතු පාට. මේක නිල් පාට එකක්. 1 2 3 4 5 6 7යි 8යි. හරි. අපි මිෂන් 8ක් ප්ලේ කරා. මේ ඕගොල්ලෝ මේකට ලයික් කරොත් මම මේක ඉතුරු ටිකත් අරගෙන යනවා. හරිද? එහෙනම් බයි බයි.